මම නීතිඥ අනුරාධ සෙනවිරත්න සමකැඳවුම්කරු සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සන්ධානය. අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්න හේතු කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ලංකාවේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන් 1,50,000කට අධික ප්‍රමාණයක් රජයේ සහ පළාත් රාජ්‍ය සේවය තුල වැඩ කරනවා. එතකොට දැන් දශක 3ක් තිස්සේ මේ සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් මේ සමාජය තුල සිද්ධ වෙනවා. එතකොට මේ සංවර්ධන නිලධාරීන් එක්ක සංවර්ධන නිලධාරීන් සංවිධානය කරගෙන මේකේ මේ වෘත්තීය ගැටලු විසඳා ගැනීමේ වැඩසටහනේ නියමුවා විදිහට කටයුතු කරපු කෙනෙක් තමයි වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි. එතකොට ඔහු මේ සංවර්ධන නිලධාරීන් දශක 3කට ආසන්න කාලයක් තිස්සේ තමන්ගේ අවශ්‍යතාවයන් වලට මෙහෙව්වා ඔවුන්ගේ වෘත්තීය ගැටලු විසඳන බවට ප්‍රකාශ කරමින්. එතකොට ඒ වෘත්තීය ගැටලු වල නියමුවා බවට පත් උනේ චන්දන සූරියාරච්චි. හැබැයි අද වෙනකොට ඔවුන් අද බලයට පත් වෙලා ඉන්නවා. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම මේ වර්තමාන ආණ්ඩුවේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ කටයුතු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අදාළ වෘත්තීය ගැටලු වලට අදාළ කටයුතු වල වගකීම බාර දීලා තියෙන්නේ චන්දන සූරියාරච්චිට. එතකොට ඔහුට තියෙන වගකීම තමයි මේ දශක 3ක් තිස්සේ මේ රටේ වැඩ කරන සංවර්ධන නිලධාරීන්ට දුන්නු පොරොන්දු ඉෂ්ට කරන එක තමයි ඔහුගේ මූලික වගකීම විය යුත්තේ. හැබැයි අද මොකද සිද්ධ වෙන්නේ? අද මේ වෘත්තීය සමිති අඩපණ කරන්න කටයුතු කරන එක. ඒ වගේම වෘත්තීය සමිති අංශය හරහා වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයට බාධා කරන එක. ඒ වගේම රාජ්‍ය ආන්තරණය තුළ වෘත්තීය සමිති වලට සාකච්ඡා ලබා නොදෙමින් ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති එක්ක විතරක් කතා කරන සාකච්ඡා කරන පරිසරයක් නිර්මාණය කරන එක. මෙන්න මෙවැනි ඊටාම පහත් තත්වයේ වැඩ කටයුතු කරමින් තමයි මේ චන්දන සූරියාරච්චි මේ වෙනකට කටයුතු කරන්නේ. ඒ වගේම දැන් අපි දන්නවා හෙට දවසේදී නැවත වතාවක් සමුළුවක් ඇඳවලා තියෙනවා මහනුවර ප්‍රදේශයේ. මේ මොකටද? දැන් මේ දශක 3ක් තිස්සේ මේ රටේ සංවර්ධන නිලධාරීන්ට කියපු කතාවම ඒ බොරුවම නැවත වතාවක් තහවුරු කරන්න තමයි ඒ බොරුව පස්සේ මේ රටේ සංවර්ධන නිලධාරීන් අරගෙන යන්න තමයි නැවත වතාවක් මේ සමුළු කැඳවන්න තීරණය කරලා තියෙන්නේ. එහෙම සමුළු කැඳවලා ප්‍රශ්න විමසන්න, ගැටලු හඳුනා ගන්න, යෝජනා ලබා ගන්න, අදහස් ලබා ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔහුට තියෙන වගකීම තමයි මේ 1,50,000කට අධික සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු විසඳන එක. ඉතින් අපි දකිනවා එහෙම ගැටලු විසඳන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ. කිසිම මැදිහත් වීමක් නැහැ. ඒ නිසා තමයි මේ වෙනත් දේවල් කරමින් කෙකර ගාන තත්වයට චන්දන සූරියාරච්චි අදපත් වෙලා ඉන්නේ. ඒ නිසා අපි මේ ආණ්ඩුවට අවධාරණය කරනවා මේ චන්දන සූරියාරච්චි කියන විදිහට මේ සංවර්ධන නිලධාරීන්ට බොරුව කරමින් රවට්ටමින් තවදුරටත් ඔවුන් මුලාවේ ඇද දමමින් මේ ගෙන යන වැඩපිළිවෙල පිළිගන්න එපා. එහෙම පිළිගත්තොත් මේ ආණ්ඩුව බරපතල දුෂ්කරතාවයකට බරපතල අමාරුවකට මේ ආණ්ඩුවට වැටෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි අවධාරණය කරනවා මේ වන විට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති 15ක එකතුවක් එක්ක තමයි අපි සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සන්ධානය කොට නැගිලා තියෙන්නේ. අපි කෙටුම්පතක් මේ සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු විසඳීම සඳහා කෙටුම්පතක් අපි මේ වන විට කෙටුම්පත් කරලා තියෙනවා. ඒක ආණ්ඩුවට පිළිගන්නලා තියෙනවා. අපි කැබිනට් අමාත්‍යවරුන්ට මේ වන විට පිළිගන්වමින් තිබෙනවා. ඒ වගේම ආගමික නායකත්වයට පිළිගන්වමින් තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී අපි විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලට මේ කෙටුම්පත පිළිගන්නනවා. ඒ වගේම පාර්ලිමේන්තුව තුල මේ සම්බන්ධව සාකච්ඡාවක් ආරම්භ කරන්න අපි මුල පුරනවා. ඒ නිසා තව දුරටත් මේ සංවර්ධන නිලධාරීන් රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. සංවර්ධන නිලධාරීන් මුලා කරන්න ලෑස්ති වෙන්න එපා. වහාම මේ සංවර්ධන නිලධාරීන්ට සංශෝධිත සේවා ව්‍යවස්ථාවක් ලබා දීලා ඔවුන්ගේ මූලික ගැටලු වලට විසඳුම් ලබා දෙන්න කියන අවධාරණය මේ වෙලාවේ කරනවා. දෙවනුව අපි දන්නවා දැන් මේ ආණ්ඩුව මේ අවුරුද්දට විතරක් 6 වතාවක් ඉන්ධන මිල ඉහළ දාලා තියෙනවා. අද වෙනකොට ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක
සියලුම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගිහිලා තියෙනවා. දැන් මේ වැටුප් වැඩිවීමක් දීලා තියෙනවා. ඒ ඊටාම සොච්චම් වැටුප් වැඩිවීමක්. ඒක දැන් කිසිම අදාළත්වයක් නැහැ මේ වර්තමානයේ ඇති වෙලා තියෙන උද්දමනකාරී තත්ත්වයට. ඒ නිසා වැඩ කරන ජනතාව ඇතුළු සමස්ත ජනතාවට විශේෂයෙන් වැඩ කරන ජනතාවට අද වැඩට යන්න විදිහක් නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ඔවුන් යෝජනා කරලා තියෙනවා වැටුප් වැඩිවීමක් 2027 වර්ෂයට අපි බල කරනවා 2027 වෙනකන් ඉවසන්න විදිහක් නැහැ වැඩ කරන ජනතාවට. ඒ 27ට යෝජනා කරපු වැටුප් වැඩිවීම කඩිනමින් පුළුවන් නම් මේ මාසයේ ඉඳලම මේ වැඩ කරන ජනතාවට රජයේ සේවකයන්ට ලබා දෙන්න කටයුතු කරන්න කියන පණිවිඩය අපි මේ වෙලාවේ ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ගේ මැතිවරණ පොරොන්දුවක් තියෙනවා ජාතික ජන බලවේග ආණ්ඩුවේ මාස 6න් 6ට වැටුප් සමාලෝචනය කරලා අවශ්‍ය වෙනස්කම් කරන්න. උද්දමනය ඉහළ යනවා නම් වැටුප් වැඩි කරන්න. උද්දමනය පහළට යනවා නම් ඒකට ගැළපෙන විදිහට ගලපන්න වැටුප. ඒ නිසා දැන් මං හිතන්නේ අවුරුදු 2ක් ගත වෙලා ඉවරයි. දැන් ඔවුන්ට ඒ කියපු පොරොන්දුව, ඒ දීපු පොරොන්දුව ඉෂ්ට කරන්න කාලය අවිල්ලා තියෙනවා. ඒ නිසා 2027 ජනවාරි ඉඳලා මේ මාස 6න් 6ට පවතින ජීවන තත්ත්වය සමාලෝචනයට ලක් කරලා වැඩ කරන ජනතාවගේ වැටුප ගලපන්න වහාම පටන් ගන්න කියන පණිවිඩය අපි දෙනවා. අපි මේ වන විටත් මේ විදිහට ආණ්ඩුව මේ අපේ තියෙන ගැටලු වලට අපේ තියෙන ඉදිරිපත් කිරීම් වලට ප්‍රතිචාර දෙන්න සූදානම් නැත්නම් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න අපි මේ වන විටත් සැලසුම් කරමින් සාකච්ඡා කරමින් ඉන්නවා කියන එක මේ වෙලාවේ අවධාරණය කරනවා. සංවර්ධන නිලධාරීන් ගත්තහම මේ 2012 වර්ෂයේ තමයි මේ සේවා ව්‍යවස්ථාව ආරම්භ කරේ. අපි ළඟ තියෙනවා මේ හදපු කෙටුම්පත. මේ කෙටුම්පතත් එක්ක අපි යෝජනා කරලා තියෙනවා සියලුම යෝජනා. පළවෙනි එක තමයි මේ බඳවා ගැනීම සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. ඊළඟට උසස් වීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් නැහැ. කිසිම උසස් වීමේ ක්‍රමවේදයක් නැහැ. සංවර්ධන නිලධාරීන්ට රාජ්‍ය සේවයට එන්නේ සංවර්ධන නිලධාරී 3 ශ්‍රේණියෙන් අවුරුදු 30ක් 35ක් වැඩ කරලා මේ උපාධිධාරීන්, පශ්චාත් උපාධිධාරීන්, ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලැබපු නිලධාරීන් අවුරුදු 30ක් 35ක් වැඩ කරලා සංවර්ධන නිලධාරී කෙනෙක් විදිහට විශ්‍රාම යන්න ඕන. ඒ වගේම රාජකාරී සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න තියෙනවා. නිශ්චිත රාජකාරියක් සියලුම සංවර්ධන නිලධාරීන්ට අදාළ කරලා නැහැ. විවිධාකාර වූ ආයතනවල සංවර්ධන නිලධාරියට පවරන්නේ නැති රාජකාරියක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද විවිධාකාර වූ රාජකාරී සංවර්ධන නිලධාරීන්ට කරන්න සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ වගේ මේ සේවා ව්‍යවස්ථාව තුලින් තමයි මේ ගැටලු පැන නගිලා තියෙන්නේ.